උපසිරසයි. Midday Prime Time News. ප්‍රධාන අනුග්‍රහය SLT Mobitel Fiber Unlimited package රුපියල් 5900 සිට. Good afternoon and welcome to Midday Prime Time News. ආයුබෝවන් මේ නිවුස් ෆර්ස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. මම රශ්මික පොල්පිටිය දැන් සිරස්තල. The headlines on News First. පාස්කු ප්‍රහාරයේ සැකකරු සුරේෂ් සලේට ජාතික රෝහලේදී ප්‍රතිකාර. සුරේෂ් සලේට සහන ඉල්ලා විමල් ගම්මන් පිළ ඇතුළු විපක්ෂ කණ්ඩායම් විරෝධතාවක. ඉරානය සහ ඊශ්‍රායලය අතර යළිත් ගැටුම් ඇරඹෙයි. කාලගුණය ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීම. විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් අද හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. ඒ කොටුව දුම්රියපල ඉදිරිපිටදී. අද අපි මේ ස්ථානයට රැස්ුනේ අඛණ්ඩ සත්‍යාග්‍රහයක් පවත්වන්න. අපි ඉල්ලා හිටින්න එක දෙයයි කරුණා කරලා ජනාධිපති බලතල ගහලා රැඳවුම් නියෝග ගහලා ශානිගේ වදකාගාරේ තියාගෙන ඉඳන් පරීක්ෂණ කරන එක නතර කරලා කරන පරීක්ෂණයක් රටේ සාමාන්‍ය නීතිය යටතේ ඕන අත්අඩංගුවට අරන් ඕනනම් බන්ධනාගාරගත කරලා සාමාන්‍ය මිනිහෙකුට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයට ඒ කටයුත්ත කරපන්. අපි ඒකට විරුද්ධ නැහැ. මේ රටේ රණවිරුවන්ව දඩයම් කරන්න බාර දීලා ඉන්න තිප්පරට වදකාගාරයට නැවත සලිය ගෙනියන්නේ කියන සහතිකය දෙනතුරු මේ අඛණ්ඩ සත්‍යාග්‍රහය අපි නොනවත්වා පවත්වනවා. යකාටවත් ඒක ආපස්සට හරවන්න බෑ. අද මේ අය රණවිරුවන්ට එරෙහිව රාජ්‍ය